හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම මුලින්ම මේ ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි දෙන්නටම නිවාඩු දවසක්. අපි දෙන්න අද දවස වෙන් කරලා තියෙන අපේ කෙනු බබා වෙනුවෙන්. අපේ කෙනු බබාව පොඩි ගමනක් එක්කගෙන යන්න තමයි හදන්නේ. පොඩි වෙනසකටත් එක්ක කෙනු බබාට සෙල්ලම් කරන්න එළියට එක්කන් ගියොත් හොඳයි කියලා අපිට හිතුණා. ඉතින් අපි අද ආවේ මෙන්න මේ ප්ලේ වර්ල්ඩ් එකට. මේ ප්ලේ වර්ල්ඩ් එක තියෙන්නේ බලකඩුවේ. ඔයා නුවර ඉඳන් අලවතුගොඩ හරහා මාතලයට යන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතන දැකලා ඇති. ඉතින් අපි ටිකටුත් අරගෙන ඇතුළට ගියා. ඉතින් ටිකට් වලට ලොකු ගාණක් ගන්නෙ නැහැ. අපේ බබාට ගත්තේ නැහැ මොකද එයා අවුරුදු දෙකට වඩා අඩුයිනේ. අපි දෙන්නට රුපියල් 200ක් වගේ පොඩි ගාණක් තමයි ගත්තේ. කෙනු බබාව මේ වගේ තැනකට එක් කරගෙන ආවේ පළවෙනි වතාවටනේ. ඉතින් එයා චුට්ටක් විතර බය වෙලා ඉන්නේ. හරි බෝල ටික එහෙට මෙහෙට කරලා පාර හදාගෙන තමයි මගේ ළඟට ආවේ. පොඩි බබාලට සෙල්ලම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට අපේ බබා තාම චූටි නිසායි හැම දෙයකටම යවන්න බෑ. ඒ වුණාට එයාට පොඩි වෙනසකුත් ඕන නිසා අපි මෙතනට එක් කරගෙන ආවා. අපි දෙන්න හැමදාම වැඩට යන නිසා ඉතින් කෙනු බබාට එයාගේ අම්මයි තාත්තයි එක්ක ඉන්න තියෙන කාලය හරිම අඩුයිනේ. ඉතින් මේ වගේ අපි දෙන්නටම නිවාඩු දවස්වලට අපේ බබා එක්ක මේ විදියට කාලය ගත කරන්න ලැබුණම අපි දෙන්නටත් හරිම සතුටුයි. හැබැයි ඉතින් කෙනු බබා සෙල්ලම් කරන්න නම් ලොකු කැමැත්තක් පෙන්වන්නේ නැහැ. මොකද එයාට මෙතන පුරුදු තැනක් නෙමෙයිනේ.
ඉතින් අපේ කෙනු බබාව නම් පූල් එකට දාන්න බැරි වුණා. මොකද ඒක බබාලට විතරක් යන්න පුළුවන් පූල් එකක්නේ. ඉතින් කෙනු බබාව තනියම යවන්න බැරි නිසා අපි ආව පූල් එකට දැම්මේ නැහැ. ඉතින් ඔයා බබාව පූල් එකට දාන්න හිතාගෙන යනවා නම් ඒකට ගැළපෙන ඇඳුමකුත් අරගෙන යන්න අමතක කරන්න එපා. ඊට අමතරව මෙතන බබාලට ෆිල්ම්ස් බලන්නත් පුළුවන්, ඒ වගේම ගේම්ස් ප්ලේ කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතන චූටි බර්ඩ් පාක් එකකුත් තියෙනවා. ඉතින් බර්ඩ් පාක් එකට යන අයට කුරුල්ලන්ට කැම දාන්නත් පුළුවන්. මෙතන තිබුණු දේවල් වලින් අපේ කෙනු බබාට හොඳයි කියලා හිතුණු තැන් වලට විතරයි අපි කෙනු බබාව අරගෙන ගියේ. කෝච්චියේ නැගලා පොඩි රවුමක් යන්න තමයි හදන්නේ. ඉතින් මම නම් හිතුවේ කෙනු බබා හිටපු විදියට හොඳටම බය වෙලා හඬයි කියලා. හැබැයි යා ටිකක්වත් බය වුණේ නැහැ. මාත් එයා ළඟින්ම හිටපු නිසා එයාට බය හිතෙන්නේ නැතුව ඇති. බබා වැඩිපුරම සතුටුනේ දැන් තමයි. ඔන්න ඔහොම තමයි අපි ප්ලේ වර්ල්ඩ් එකේ අපේ කෙනු බබත් එක්ක කාලය ගත කරේ. දැන් නම් ඉතින් අපිට යන්න වෙලාවත් හරි වගේ. බබාව තියාගෙන මේ වගේ තැනක උනත් ගොඩ වෙලාවක් ඉන්න බෑනේ. මොකද එයාට බඩගිනි වෙනවා, නිදිමත වෙනවා. ඒක නිසා අපි දැන් යන්න තමයි හදන්නේ.
බබා කැමති දේවලුත් එයාට අරන් දීලා අපි එතනින් යන්න පිටත් වුණා. අපිට ගෙදරට පොඩි බඩු වගේකුත් ගන්න තිබුණා. ඒක නිසා අපි යන ගමන්ම බඩු ටිකත් අරන් යනවා කියලා හිතුවා. කෙනු බබාට නම් දැන් ටිකක් විතර මහන්සි ඇති. ඒත් ඉතින් එයා මේ දේවල් වලට තුරු වෙන්න ඕනනේ. බඩු ටික ගන්නකම් කෙනෝ බබාව ෂේප් කරගත්තා. හැබැයි දැන් නම් මෙයාට එපා වෙලා වගේ ඉන්නේ. දැන් ඉතින් බඩු ටිකත් බිල් කරගෙන අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි තුන් දෙනාගේ අද දවස ඔන්න ඔහොම තමයි ගෙවිලා යන්නේ. අදට මගේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් අපි ආයෙම දවසක හම්බ වෙමුකෝ. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.